මේ වර්තමාන ආණ්ඩුව හොඳයි. මොකද වර්තමාන ජනාධිපතිතුමාගේ ඊයේ කතාව ඇහුවම කරුණා ඔකමගේ වර්තමාන ජනාධිපතිතුමාගේ කතාව ඇහුවම පැහැදිලිවම මං හිතනවා අපි වගේ මේ රට එකපාරම මෙතුමා බෑ මේ සුරපුරයක් කරන්න. නමුත් මෙතුමා ඇවිල්ලා තාම මාස කිහිපයයි. හොඳටම හොඳයි. ඒ නිසා කියන්න තියෙන්නේ දැන් ඔයා දන්නවනේ මං හිටියේ එක්සත් ජාතික පක්ෂයේ. එපා වුණා නෙමෙයි ආයි මේ පාර බැද්දී ගෑවිලා යනවා කියලා කියාගන්න. UNP එක නැත්තට නැති වෙනවා. මොකද හේතුව UNP එක නැද? ඇත්තට කිව්වොත් ඒක බොරුවක්. කවදාවත් මම රටේ ජනතාව කියලා හිටනවා මම ශ්‍රී ලංකා කම්කරු පක්ෂය. අපි උතුරුන නැගෙනහිර දෙකටම තරම් කරනවා. කාද මස්තාන් නැතුමා වන්නේ පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් අපේ ඉන්නවා. අනිවාර්යෙන් මේ පාර අපේ മന്ത്രിවරු 35යි 50යි අතර එනවා පත් වෙනවා. හැබැයි අපි කියන්නේ දැන් ඊයේ ඡන්දෙදී අපි ඡන්දෙ දුන්නේ ඇවිල්ලා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ කාද මස්තාන් නැතුමා පාර්ලිමේන්තුවේ ඡන්දෙ දුන්නේ ඇවිල්ලා අපේ වර්තමාන ජනාධිපතිතුමාට. මොකද මේ ප්‍රතිපත්තිය හොඳයි. අපිට වැඩක් නැහැ කිසි දේශපාලන වශයෙන් වාසි. අපිට ඕනේ මේ රට මේ ගෙනාපු තත්ත්වය රාජපක්ෂ පාලනයේද වික්‍රමසිංහ පාලනයේද අවුරුදු 75 තිස්සේ මේ රට කෑවා. අනුර කුමාර දිසානායකටත් උනාට මේක මාස කිහිපෙන් ගොඩ ගන්න බෑ. අපි එතුමාට අවුරුද්දක් දෙකක් දෙන්න ඕනේ. මම හිතනවා ඉදිරියේ මං හිතනවා ඔබතුමාලත් ඒකට සහයෝගය දෙන්න. ප්‍රථමයෙන් ඉල්ලා හිටනවා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට ඡන්දෙ දෙන්න. හැබැයි එහෙම දෙන්නේ නැත්නම් අපේ වර්තමාන ජනාධිපතිතුමාගේ පක්ෂය අන්තිම බලන්න මහා ආණ්ඩුවපත් කරා ඇවිල්ලා ජනාධිපතිතුමා පොඩි ආණ්ඩුවපත් කරන්න එපා වෙන එකක්. එතකොට මේක රට දියුණු වෙන්නේ නැහැ. නැවත වරක් රට විනාශයටපත් වෙනවා. මොකද මේ ආණ්ඩුවට එක සැරේටම කඩේ යන්න හිතුනේ. කඩේ යන්න ඕනේ මැතිතුමා කඩේ යන්න ඕනේ එක්කෙනාට. දැන් ඔයයි මායි අපි ඔක්කොම එක පන්තියේ අය. අපි ලොකු ආනවල යන්න පුළුවන් නමුත් පන්ති එකයි. මේ රට විනාශ වුණොත් ඔයාගේ මගේ දරුවෝ ටික මහපාරේ. දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. දැන් රට හොඳට යනවා. එකම දේ අපිට කියන්න තියෙන්නේ රට යනවා විතරක් නෙමෙයි මේ රටේ තත්ත්වය අනුව නෑ රටේ තත්ත්වය අනුව මම කියන්නේ වර්තමාන ජනාධිපතිතුමාගේ නායකත්වයට පොඩි ආණ්ඩු ටිකක් දෙන්න. නගර සභා පළාත් සභා මේ ප්‍රාදේශ සභා දෙන්න. ඒතකොට පැත්ත එකයි. නැත්තම් ලොකු ආණ්ඩුව දුන්නා එකට දැන් බලන්න මේ පාරත්ව මත දියන්න ජනතාව තේරුම් ගන්න තියෙන්නේ. තේරුම් ගන්න තියෙන්නේ. මොකද වයි හිතන්නේ? ආණ්ඩුව තනතුර ලැබේවා කියන්නේ ඔබතුමාට. මෙහෙමයි තනතුරු මං හිතන්නේ මං තානාපතිකම් දැරුවා රටවල් කීපයක. එනවා රෙකෝඩ් කරගමන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කොරියාව දුන්නා මං කියන්නේ. තානාපතිකම්ම නෙමෙයි. ආණ්ඩුකාරකම් නෙමෙයි. මොකක් ලැබුණත් මේ පාර වරප්‍රසාද නැතමත. මේ නැත්තුමනි කට්ටක් කාලා තමයි සේවය කරන්න වෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවට දැන් මිනිස්සු එන්න බයයි. මොකද ඇවිල්ලා හම්බ කරන්න බෑ. ඒ වගේ දූෂණය, වංචාව ඒව දැන් නැහැ. ඉතින් ඒ නිසා ඔයගලන්ට ඕනේ ඒවද? මේ වර්තමාන ආණ්ඩුව